අයිබෝන් good evening හැමෝටම මම ඔයාලට කතා කරන්න ආවේ අපේ අලුත් ක්ලාස් එක ගැන පොඩි සටහන් කිහිපයක් කියලා දෙන්න. මොකද ඔයාලා නිතර මගෙන් ප්‍රශ්න අහන නිසා පුතා දැන් අලුතින් ක්ලාස් එක පටන් ගන්නේ 8 වෙනිදා. ඒ කියන්නේ ජූනි 8 වෙනිදා රෑ 7:30ට. සමහර දරුවන්ට ගැටලුවක් තියෙනවා මොකද්ද මේ ක්ලාස් එකෙන් වෙන්නේ, මොකද්ද මේකේ තියෙන විශේෂත්වය සහ මේකේ කෝස් ෆීස් කොහොමද, ගෙවීම් කරන්නේ කොහොමද, ක්ලාසස් තියෙන දින කවදද, එතකොට ඔය වගේ ප්‍රශ්න රාශියක් තියෙනවා. හරි. එතකොට දැන් අපි ක්ලාස් එක පටන් ගන්නේ 8 වෙනිදා. 8 වෙනිදාට කලින් ඔයාලට ගෙවීම් කරන්න තියෙන රුපියල් 2000ක් විතරයි රෙජිස්ටර් ෆීස්. එහෙම 2000ක් ගෙවීම් කරන්න කියලා ඔයාලට කියන්නේ මම මේ ගෲප් එකට සම්බන්ධ කරගන්නේ මේ කෝස් එක අවශ්‍යතාවය තියෙන අය පමණයි. මොකද මට මේ ඇත්තටම මම ලොකු ෆීල්ඩ් එකක් එක්ක ලොකු කාලයක් තිස්සේ ක්ලාසස් කරගෙන ගිහිල්ලා මම කල්පනා කරා මගින් මේ රටට නැත්නම් මගේ දරුවන්ට මගේ ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න දරුවන්ට මොකද්ද මම කරන්න පුළුවන් මෙහෙවර කියලා. එහෙම හිතලා තමයි මම මේක පටන් ගත්තේ. ඇත්තටම එහෙම ක්ලාස් එකක් ලංකාවේ පටන් ගත්ත කෙනෙක් මම අහලා නැහැ මේ වගේ ක්ලාස් එකක්. හේතුව තමයි මේ වගේ අඩුම මුදලට. ඇයි මේ වගේ කෝසස් කිහිපයක් දෙන්නේ කියන ප්‍රශ්න වලට ඇති වෙනවා ඇති. නේද? මොකද එහෙම සාමාන්‍යයෙන් ලංකාවේ කරන්නේ නැති නිසා සහ ඇයි මේ මිස් මෙහෙම දෙයක් කරන්නේ, මේක බොරුවක්ද කියන ප්‍රශ්න වලට පැනනගෙන නැති. ඉතින් මගේ දරුවන් දන්නවා මං ගැන, මං කලින් ක්ලාසස් කරපු දරුවන් දන්නවා මං ගැන. මං හැමදාම කරේ පුළුවන් තරම් ඇත්තටම දරුවන්ට වාසි වෙන විදිහට කෝස් එකක් කරන්න. පුළුවන් තරම් වාසියක් වෙන විදිහට තමයි මගේ දරුවන්ට මං කෝස් එක කරන්නේ. මොන කෝස් එක වුණත් කරේ හැමදාම සම්මත කෝස් ෆීස් වලින් බැහැරව ගිහිල්ලා ඊට වඩා අඩු පාඨමාලා ගාස්තු වලට දෙන්න පුළුවන් උපරිම දැනුම දීලා එයාලා යම්කිසි මට්ටමකට හදලා ගන්න. මොකද ලංකාවේ වැඩිපුර ඉන්නේ පොහොසත් දරුවෝ නෙවෙයි දුප්පත් දරුවෝ. එකක්. අනිත් එක තමයි මැහුම් කියන විෂයට අවතීර්ණ වෙන්නේ ආර්ථික ශක්තිය අඩු කාන්තාවන් සහ දරුවන් දැරියන්. එතකොට මැහුම් වලින් එයාලා බලන්නේ තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන යම්කිසි දියුණුවක් බලාපොරොත්තු වෙන ඒක ලබා ගන්න අවශ්‍ය වෙන නිසා. ඒ හින්දා මම පටන් ගත්ත කෝස් එකේ තියෙන විශේෂත්වය තමයි, පළවෙනි විශේෂත්වය 1,80,000ක විතර කෝස් ෆීස් එකක් යන කෝස් එකක් තමයි මේක. ඒකට හේතුව ඔයාලට එහෙම කිව්වට පැහැදිලි වෙන්නේ නැහැ. මේක ඔයාලා කරනවා ගොඩක් කෝසස් ආයතන වලින් කොටස්. හරිද? casual pattern making, bridal pattern making, tailoring මැහුම්, ඊළඟට kids wears, හරිද? gents wears, අංග සම්පූර්ණ saree jackets, bridal jackets, ඒකත් casual jackets, ඊළඟට bridal jackets කියලා කොටස් දෙකක් වෙන් කර ගන්නවා. එහෙම තමයි අපිත් කලින් කරේ. කියන්නේ මමත් කරේ ඒ එකම රැල්ලකට තමයි අපි හැමෝම ගුරුවරු යන්නේ. ඉතින් ඒක නිසා ඒ විදිහට තමයි මාත් කෝස් එක හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ ෂෙඩියුල් කරගෙන තිබ්බේ මේ විදිහට. නමුත් මේක මම වෙනස් කරා. මේක වෙනස් කරා කියලා කියන්නේ මට අවශ්‍ය වුණා මගේ ෆීල්ඩ් එකට අවුරුදු 30ක් පිරෙන නිමිත්තෙන් මම ගොඩාක් දරුවන්ට උගන්වලා තියෙනවා. ගොඩාක් කෝසස් ඒ කියන්නේ ගෲප් කරලා තියෙනවා. ගෲප් වල මගේ දරුවන් ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් මට අවශ්‍ය වුණා අවසාන ටික පුළුවන් තරම් මගේ දරුවන් සම්බන්ධ කරගෙන මේ කෝස් එක වැඩිපුර ළමයි සංඛ්‍යාවකට කරන්න සහ ලංකාවේ දරුවන් දැරියන් කාන්තාවන් යම්කිසි මට්ටමකට නැගී සිටවන්න අවශ්‍ය වෙන නිසා. මේකේ තව ඔයාලා නොදන්න කොටසක් තියෙනවා, නොදන්න පැත්තක් තියෙනවා. මම හැම දිස්ත්‍රික් එකකින්ම සිසුවියන් 10 දෙනෙක්ට ආසන්න සංඛ්‍යාවක් තෝරගෙන කිසිම මුදලක් අය කරන්නේ නැතුව නොමිලේ පවත්වන කොටසකුත් මේක යනවා. ඒක ඔයාලට තාම ඉදිරිපත් කරේ නැහැ. ඉස්සරහට මේ හැම දෙයක්ම ඔයාලට ඉදිරිපත් කරන්න.
එතකොට එහෙම අවස්ථාවකුත් යනවා. එහෙම තෝරගන්න දරුවන් 10 දෙනෙක්ට ආසන්න සංඛ්‍යාවක්. ඒක රජයත් එක්ක මැදිහත් වෙලා තමයි කරන්නේ. එතකොට රජයෙන් ගන්න පුළුවන් හැම පහසුකමක්ම NVQ level 4 එකට අවශ්‍ය හැම දෙයක්ම මට නොමිලේ ලබා ගන්න පුළුවන් අවස්ථාව එතන තියෙනවා. මොකද මම රජය හරහා රජයෙන් මට තෝරලා දෙන දරුවන් කීප දෙනෙක් තෝරගෙන එයාට නොමිලේ මේ පාඨමාලාව පවත්වනවා. එතකොට ඒක එක. අනිත් එක තමයි මේක දින දාන්න අපි සතියේ දවස් 3ක් කරනවා. සතියේ දවස් 3 සාමාන්‍යයෙන් සතියේ දවස් 2ක් සහ ඉරිදා කියන දවස් 3 තමයි වැටෙන්නේ. පැය 2කමාරක් වගේ යනවා. පැය 2ක් හෝ 2කමාරක්. රෑ 7කමාර 9කමාර 10 විතර වෙනකන් සමහර දවස්වලට කෙරෙනවා. ඒ විදිහට තමයි යන්නේ. ඒතර කෝස් ෆී එක වලට එකවර දැන් මේක අපි 30000 කෝසස් ගත්තොත් 30000 කෝසස් 7ක් මෙතන එකතු වෙලා තියෙනවා. කොටස් විදියට ගත්තොත් ඔයාලා කොටස් විදියට චුට්ට ඉගෙන ගන්නනේ හුරු වෙලා තියෙන්නේ ලංකාවේ දරුවන්. ඒතර එහෙම ගත්තොත් කොටස ඉගෙන ගන්න ඔයාලා අවුරුදු කාලයක් ඉගෙන අවුරුදු 4-5ක් සමහරවිට ඔයාලට යන්න තියෙනවා මේ කෝස් එක සම්පූර්ණම මේ කොටස් 7 ඉවර කරගන්න. අවුරුදු 4-5ක් ගිහිල්ලා සමහර දරුවෝ ඉන්න එක කොටස් දෙකක් කරගෙන තව කාලෙකින් තමයි ඊටු කොටස් වලට එන්නේ. ඒ වගේ තමයි. මොකද ඒ දරුවන්ට සමහරට ආර්ථික මට්ටම සමහරට කාලය වෙන් කරගන්න බැරිකම ඒ ඔය වගේ ප්‍රශ්නත් එක්ක. ඒක නිසා 30000 කෝසස් 7ක් එකතු වෙලා තියෙන කෝස් එකක් තමයි 30000කට මේ කරන්නේ. වැඩිපුර යන්නේ රෙජිස්ටර් ෆීස් 2000ක් තමයි. ඒක තමයි ඔයාලට ගෙවීම් කරන්න කියලා කියන්නේ. මොකද මට හැමෝම එකතු කරගෙන මෙතන නොමිලේ කරන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. හේතුව මේක අත්‍යවශ්‍ය පාඨමාලාවක් නිසා මේකේ අගය සහ වටිනකම දන්න හැම දරුවෙක්ම මේකට සම්බන්ධ වෙන නිසා. ඒක නිසා මට මේක බේරලා තෝරලා මගේ දරුවෝ ටික එකතු කරගන්න අවශ්‍යතාවය තියෙනවා. නිකම් බලන්න කියලා එන දරුවෝ අයින් කරන්න. පැහැදිලිද? නිකම් බලන්න කියලා සමහර අය එනවනේ. ඉතින් එහෙම අය අවශ්‍ය නැහැ. එහෙම අය අවශ්‍ය නැහැ කියලා කියන්නේ මේක ඇත්තටම සාර්ථකව කරගෙන යන පාඨමාලාවක් නිසා. එතකොට මේකේ එකවර ගෙවීම් කරොත් ඔයාලට 30000 විතරයි වෙන්නේ. සමහර දරුවන් අහනවා කොටස් වශයෙන් ගෙවන්න පුළුවන්ද කියලා. කොටස් වශයෙන් ගෙවන්න අවස්ථාව දීලා තියෙනවා. අර chance එකට අමතරව 1,80,000ක කෝස් එක 1,50,000ක් අයින් කරලා 30,000කට කරන කෝස් එක ඒ දීපු chance එකට අමතරව තව දීලා තියෙනවා ගෙවීම් කරන්නත්. මොකද ඒ තරම් අසරණ දරුවෝ සමාජලාවට මේ ඇතුලේ ඉන්නවා. ඒ කියන්නේ මේක ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවා. ඒක නිසා මම තීරණය කරා 12000 ගානේ මාස 3කින් කොටස් 3කින් ගෙවීම් නිම කරන්න පුළුවන් මේ කෝස් එක. එතකොට 30000 ගෙවුවොත් කීය 30000 විතරයි එකවර ගෙවුවොත් කොටස් වශයෙන් ගෙවුවොත් 2000 ගානේ මාස 3කට ඇඩ් වෙනවා. ඒකට හේතුව ඒ 2000 ගානේ ගෙවීම් කරන්නේ ඒ අපි වෙනම ගෲප් එක සෙටල් කරන්න ඕනේ මාසෙන් මාසේ ඒ දරුවන්ගේ. ඉතින් ඒකට කාලයක් යන නිසා ලොකු කාලයක් යන නිසා ඒකට ගෙවීම කරන 2000 තමයි ඔයාලගෙන් ඒ අය කරන්නේ. ඒතර 30000 පළවෙනි පාරම ගෙවීම කරා කියලා කියන්නේ එයාලගේ ගෲප් සෙටල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මාසෙන් මාසේ. එයාලගේ ගෲප් එක පළවෙනි මාසෙම සෙටල් වෙලා ඉවර නිසා. ඒතර ඒක. ඊළඟට මේකේ අපිට ඉගෙන උගන්වන්න කිසිම කොටසක් ආයි මැහුම් කියන පැත්තෙන් ඉතුරු කරන්නේ නැහැ. මැහුම් කියන පැත්තෙන් ඉතුරු කරන්නේ නැහැ. ඒකට හේතුව හැම කොටසක්ම කුඩා ගෑන් ළමයි කියන්නේ kids wears කියලා අපි කියන්නේ girls boys. ඊළඟට gents wears අපිට අවශ්‍ය හැම කොටසක්ම කරනවා. ඊළඟට ටේලරින් පැත්තෙන් කොහොමද එකපාරම රෙඩ් එකක් බල මහ ගන්න පුළුවන් ඩිසයින්ස් තියෙනවා. ඒව අපිට සරලව කරගන්නේ කොහොමද? ටේලරින් පැත්තට යන්නේ. එතනින් එහාට සංකීර්ණ මෝස්තර පැටර්න් හදාගෙන නිර්මාණය කරන්නේ කොහොමද? ඒතර බ්‍රයිඩල් ෆ්‍රොක්ස් දක්වා බ්‍රයිඩල් පැත්ත ඊළඟට going away ෆ්‍රොක්ස් ඒ වගේ ෆ්‍රොක්ස් වර්ග ඉස්සරහට ඩිසයින්ස් වර්ග යනවා. ඊළඟට ජැකට්ස් පැත්තෙන් ගත්තොත් මූලික ජැකට් එකේ ඉඳලා බ්‍රයිඩල් ජැකට්ස් දක්වාම මේ කෝස් එක යනවා. හරි. ඉතින් ඒ වගේ හැම කොටසක්ම යුනිෆෝම්, night dresses, trousers ඊළඟට ඊට අමතරව වෙනත් යුනිෆෝම් වර්ග කොහොමද කරගන්නේ? ඊළඟට පැටර්න් නිර්මාණය කරගන්නේ කොහොමද? කෝසෙට් එකක් හදාගන්නේ කොහොමද? බක්‍රම් එකක් නිර්මාණය කරගන්නේ කොහොමද?
ඊළඟට කැන් ස්කර්ට් එකක් හදාගන්නේ කොහොමද? බ්‍රයිඩල් ෆ්‍රොක් එකක් කොහොමද අපි හරියට නිර්මාණය කරගන්නේ සහ ඒ නිර්මාණය කරගන්න පැටර්න්ස් වෙනස් විදිහට කොහොමද හදාගන්නේ කියන හැම දෙයක්ම මේක ඇතුලේ ප්‍රායෝගික දැනුමත් එක්ක පැටර්න් හදාගන්න එක විතරක් නෙමෙයි පැටර්න් හදාගන්නවා පැටර්න් හදාගෙන ඉවරලා කොහොමද මැටීරියල් එකකට කපාගන්නේ ඊළඟට මැටීරියල් එක කපාගත්ත කොටස් අපි සම්බන්ධ කරගන්නේ කොහොමද මැෂින් එකේ හැම කොටසක්ම කියලා දෙනවා. ඒතර ඒ විදිහට තමයි යන්නේ. හරිද? එතකොට ඔන්න ওই විදිහට තමයි අපි ක්ලාස් එක ෂෙඩියුල් කරගෙන තියෙන්නේ. මේක ඔෆර් එකක් යන දෙවනි ගෲප් එක. කලින් ගෲප් එකේ දරුවන් තාම ඉන්නවා. එයාලගේ ඒ දරුවන්ගේ කමෙන්ට්ස් කොහොමද කෝස් එක කරේ කොහොමද මේකේ තියෙන සාර්ථකත්වය කියලා ඔයාලට බලන්න පුළුවන් වැඩකාරී මහම් ටක්සලාවේ ඔයාලට එන පෝස්ට් එකෙන්ම ගිහිල්ලා බලන්න පුළුවන් එයාලගේ සත්‍ය කමෙන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ අපි මුදලට ගනිපු කමෙන්ට්ස් නෙමෙයි අපේ තියෙන අපේ දරුවන්ගේ කමෙන්ට්ස් ඇටිච් ඒවා ඔයාලට බලන්න පුළුවන්. සමහර ගුරුවරු මුදලට කමෙන්ට්ස් අරගෙන දාද්දි මම දාන්නේ මගේ දරුවන්ගේ කමෙන්ට්ස් පමණයි. ඒතර ඒකට ගිහිල්ලා ඔයාලට බලලා මේක තීරණය කරන්න පුළුවන්. ගැටලු තියෙන ඒවා මැසේජ් කරන්න WhatsApp එකට ඕනම ගැටලුවකට උත්තර තියෙනවා. ඒ උත්තර දෙන්නම්. ඊළඟට NVQ level 4 එක මේකෙදී අනිවාර්යයෙන්ම ඔයාලට ගන්න පුළුවන් රජය හරහා. ඊට අමතරව අපිට නිර්මාණාත්මක උසස් ඩිප්ලෝමා සර්ටිෆිකේට් එක BMICH එකේ ඔයාලගේ උත්සවයක් එක්ක ඒ කියන්නේ award ceremony එකක් එක්ක තියලා තමයි ලබා දෙන්න සූදානමින් ඉන්නේ. ආයිබෝන් හැමෝටම